ODI මැච් 9ක් ගැහුවා. ඒ මැච් 9ම ෆේල්. එයාගේ බැටින් ඇවරේජ් එක තිබුණේ 9යි. හැමෝම කිව්වා මූ හරියන්නේ නැහැ. මුව එලවන්න කියලා ටීම් එකෙන් කැපුණා. සිලෙක්ටර්ස්ලා අහක බලාගත්තා. ඒත් කවුද හිතුවේ ඒ එලවපු කොල්ලා දවසක සනත් ජයසූරියටවත් සංගක්කාරටවත් ගහන්න බැරි වුණ ලංකාවේ පළවෙනි එක්දින දිත්ත ශතකය ගහයි කියලා. ODI මැච් 9ක් ගැහුවා. ඒ මැච් 9ම ෆේල්. එයාගේ බැටින් ඇවරේජ් එක තිබුණේ 9යි. හැමෝම කිව්වා මූ හරියන්නේ නැහැ. මුව එලවන්න කියලා ටීම් එකෙන් කැපුණා. සිලෙක්ටර්ස්ලා අහක බලාගත්තා. ඒත් කවුද හිතුවේ ඒ එලවපු කොල්ලා දවසක සනත් ජයසූරියටවත් සංගක්කාරටවත් ගහන්න බැරි වුණ ලංකාවේ පළවෙනි එක්දින දිත්ත ශතකය ගහයි කියලා. ODI මැච් 9ක් ගැහුවා. ඒ මැච් 9ම ෆේල්. එයාගේ බැටින් ඇවරේජ් එක තිබුණේ 9යි. හැමෝම කිව්වා මූ හරියන්නේ නැහැ. මුව එලවන්න කියලා ටීම් එකෙන් කැපුණා. සිලෙක්ටර්ස්ලා අහක බලාගත්තා. ඒත් කවුද හිතුවේ ඒ එලවපු කොල්ලා දවසක සනත් ජයසූරියටවත් සංගක්කාරටවත් ගහන්න බැරි වුණ ලංකාවේ පළවෙනි එක්දින දිත්ත ශතකය ගහයි කියලා.